ලංකාවේ කලාව ඇතුළේ කාලයක් පුරාවට ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිඳපුත් උදයන්ති කුලතුංග ගැන අපි හැමෝම දන්නවා. ඇය රංගන ශිල්පිනියක් වගේම කලාවේ බොහෝ දක්ෂතා ඇති සුන්දර කාන්තාවක්. ඔන්න ඇය ඇගේ කසාද ජීවිතය ගැන සංවේදී වෙලා හඬන වීඩියෝ පටයක් එක්ක ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. උදයන්ති කියන්නේ අපේ රටේ ජනප්‍රිය කලාකාරිනියක්. තරු කුමරි කතාවෙන් කලාවට පිවිසි අය පසු කාලෙක ලංකාවේ දක්ෂතම නිළිය බවටත් වරින් වර සම්මානයට පාත්‍ර වුණා. මෑත කාලේ ඇය ගැන නැවත කතාබහක් ඇති වුණේ වාලම්පොරි චිත්‍රපටයේ ඇයගේ රඟ දැක්වීමත් එක්ක. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල විකාශය වෙන සසංකාරා ටෙලිකතාවෙත් ඇය ප්‍රේමා කියන ගැමි චරිතයකට පණ පොවනවා. ඒ වගේම ඒ චරිතය ඇතුලේ යම් ආందోලනාත්මක රඟ දැක්වීම් ගැනත් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඇතුලේ කතාබහට ලක් වුණා. කොහොම නමුත් කොයි තරම් දක්ෂ වුණත් ඇය ආපු ගමන සහ ඇයගේ ජීවිතේ නම් එතරම් පහසු ගමනක් නෙවෙයි. ඒ ගැන බොහෝ දෙනා දන්නවා. ඇයගේ ප්‍රේම සම්බන්ධයක් නැවතිලා ඇය ජීවිතයේ අවස්ථා ගණනාවකදී සියදිවි නසා ගන්න පවා උත්සාහ කරලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. මේ අතරේ ඔන්න ස්වර්ණවාහිනිය විකාශය වුණ වැඩසටහනකදී ඇයගේ සැමියා ගැන සංවේදීව හඬන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඇතුලේ සංසරණය වෙනවා. ඇය එහිදී කියන්නේ තමන්ගේ සැමියා තමන්ට කොයි තරම්නම් ආදරේද කියලා. ඒ වගේම ඔහුගේ හොඳකම සහ ඔහු අන් අයට සලකන විදිහ ගැනත් ඇය ආඩම්බරයෙන් කතා කරනවා. ඒ අතර සැමියා ගැන කියද්දි තමයි උදයන්ති මේ විදිහට සංවේදීව හඬන්නේ. ඒ කියන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරය ඒ තරම්ම ප්‍රබලයි කියලා. කාලෙකට ඉහතදීත් ආදරය අහිමි වෙලා සියදිවි නසා ගන්න ගියපු ගැහැණියක් පසු කාලෙක ආදරය වැඩිකමට සංවේදීව අඬන මට්ටමටම ඇයගේ සැමියා ආදරය කරලා තියෙනවා. ඇය ගැන දහස් ගණන් විවිධ කතා කියද්දි ඒ හැම දෙයක්ම දරාගෙන ඇය එක්ක ඔහු ජීවත් වෙනවා. ඔවුන් ආදරය කරනවා. ඒක කොයි තරම්නම් ලස්සනයිද නේද? ඒ වගේම එම වැඩසටහනේදී ඇය කියන විදිහට දරුවයි ඔහුයි ඇරෙන්න ලෝකයක් ඇයට නැහැ. ඇයගේ සැමියටත් එහෙමයි. උදයන්ති තමයි ජීවිතය කියලායි කියන්නේ. ඉතින් මේ ගැන සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනා කතා කරන්න අරගෙන තියෙනවා. කාටවත් දොස් නොකිය අහිංසක ජීවිතයක් ගත කරන උදයන්තිට හැමෝම ආදරේ බව තමයි මේ සටහන් වලින් පේන්නේ. කොහොම වුණත් ඒ ආදර කතාව හැමදාටම තියෙන්න ඕනි කියලා අපිත් සුබ පතනවා. ඒ වගේම මේ වගේ කලාලෝකේ දේවල් නිවැරදිව දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා.